කරන්නේ ගොඩක් ඒ කියන්නේ අපිට දැන් තියාගන්න බෑ කියලා හිතෙන ඒ කියන්නේ කල්ලිකුත් ඒකන එන මේ දේවල් තමයි කරවල විදියට පත් කරන්නේ. ඉතින් ඔබගේ මේ තියෙන මේ හාල් මැස්සෝ එකේයි කඩේ අපි ගන්න දින හාල් මැස්සෝ එකේයි වෙනස මොකක්ද? මේ මං උදේම ගිහිල්ලා බෝට් වලින් අලුත් මාළු අරගෙන ඒවා ගෙනල්ලා ගෙදර හොඳට හොදලා කරලා ඒවල තියෙන ජරාව මඩ ඒවා සේරම යවලා මේ මැෂින් වලින් තමයි වේලන්නේ. බෙලි පවුඩර් එක බෙලි තේ එක වගේම එකෙන් තියෙන ගුණාත්මක බව මොකක්ද කියලා අපිත් එක්ක පොඩ්ඩක් කියන්න. ස්වාභාවික ඉදිනු බෙලි ගෙනල්ලානේ අපි ඒක පළලා මේවා කරලා කිසිම දෙයක් මේවා කරලා නැති හින්දා ඒක හදපුවම සාමාන්‍යයෙන් අර කන බෙලි එක අපි ජූස් හදලා බොන්නේ ඒ වගේම තියෙනවා. මේ වගේ මොකක් හරි දෙයක් කරද්දී ලාභෙම බලන්න එපා. දෙන අයට හොඳ දෙයක් දෙන්න. එතකොට අපිටත් ප්‍රතිඵලයක් තියෙයි. අපි හොඳ හාල් මැස්සෝ ගෙනල්ලා අර විදියටම හොදලා මැෂින් වල වෙලා ලුණු නැතුව තියෙන ඕකේ පොඩි ළමයින්ට ඉඳලා ඊට පස්සේ තමයි අපි ඕක පවුඩර් කරලා ඔය විදියට හදලා තියෙන්නේ. ඕක හරිම සුවඳයි. ගුණාත්මක පැත්තත් වැඩි. අයි රශ්මියට සාමාන්‍ය විනාශ වෙනවා මේ පෝෂණ ගුණයන්. අර මැෂින් වල අපි එකම උෂ්ණත්වයකට දීලා වේලන හින්දා ඒ පෝෂණ ගුණයන් නොම විටිනවා. කැම්පස් යන ව්‍යාපාරයක් කරන්න කැමති ඔබට එය හරියටම ඉගෙන ගන්න තියෙන හොඳම තැන. ඔබ දැනට රැකියාවක් කරන ඉගෙන ගන්න ගෘහණියක් යන කුමන අයෙකු සඳහා වුවත් මෙන්න හොඳම අවස්ථාව. තායිලන්ත ආහාර විජලන තාක්ෂණය හරියට ඉගෙනගෙන ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කර ජීවිතය ජයගන්න. මුළු දිවයිනටම ඔන්ලයින් Zoom තාක්ෂණය ඔස්සේ සෑම සෙනසුරාදාවකම හෝ ඉරිදාවකම පස්වරු 8ට පන්ති පැවැත්වේ. ජීවිතයේ අනාගතය හදන එකම තැන තායිශ්‍රී ඇකඩමි. දැන්ම අමතන්න WhatsApp 0777 34 71 80. ආයිබෝවන් බටපොළ TV YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් වෙනද වගේම සාර්ථකව තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන යන සාර්ථක ව්‍යවසායකයෙක් තමයි අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ තමයි රකිත එකෝ ප්‍රොඩක්ට්ස් ආයතනයේ හිමිකරු රකිත මහත්මයා. ඉතින් ආයිබෝවන් ඔබට. ඉතින් රකිත මහත්මයා අපිට ඔබගේ පෞද්ගලික විස්තර ටිකක් කියන්න. මගේ නම රකිත දර්ශන. මම මාරවිල. මම මැරි කරලා ඉන්නේ. මම මේ තායිසියේගේ කෝස් එක කරලා ඉවරලා ආහාර නිෂ්පාදනය පිළිබඳව මම මේ වෙද්දී මගේම කියලා රකිත එකෝ ප්‍රොඩක්ට් කියලා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යනවා. ඉතින් රකිත මහත්මයා ඉතින් ඔබ කලිනුත් ව්‍යාපාරයක් කරපු කෙනෙක් විදියට විජලන තාක්ෂණය සම්බන්ධ මේ ව්‍යාපාරය ගැන කොහොමද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් හොඳ ව්‍යාපාරයක් මේක. මොකද ගොඩක් අද ආහාර ගොඩක් මේ අපත යන ඒවා ගොඩක් කල් තියාගන්න හොඳ පිළිසිදුව කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එක. මමත් ඉතින් ඒ වගේ ඒවා කොස් දෙල් මේ ආශ්‍රිත තියෙන නිෂ්පාදන ඉතා පිළිසිදුවත්ම කට්ටියට ලබා දෙන්න ඒවා කරගෙන යනවා. ඉතින් දැන් ඔබගේ නිෂ්පාදන පෙළක් ඉදිරියේ අපිට දකින්න තියෙනවා. ඒ වගේම ඔබගේ නිෂ්පාදන පෙළ අතරේ විශේෂ නිෂ්පාදනයක් තියෙනවා හාල් මැස්සෝ. හාල් මැස්සෝ නිෂ්පාදනය කොහොමද කරන්නේ? ඔබ ඒවට අමුද්‍රව්‍ය හොයාගන්නේ කොහොමද කියලා අපිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඇත්තටම මම මුලින්ම පටන් ගත්තේ මේ හාල් මැස්සෝ එකයි හාල් මැස්සෝ පවුඩර් එකයි බෙලි නිෂ්පාදනයයි. ඒකේ මම මේ ගොඩක්ම මේකට කරන්න මේ පෙළඹුණේ අර කරෝල කියන සාමාන්‍යයෙන් අර ඉස්සරින් ඉඳන්ම තියෙන දෙයක් තමයි කරෝල කියන එක. නමුත් ඒකේ කිසි ප්‍රමිතියක් නැතිව තමයි නිෂ්පාදනය වෙන්නේ. සාමාන්‍යයෙන් කරෝල කියන එකේ හොඳ ගුණාත්මක මේ රසවත් ආහාරයක්. නමුත් ඕක මේ අර නිෂ්පාදනය කරන විදිය අනුව තමයි ගොඩක් අය ගන්න බය. ඒක නිසා මම හිතුවා මේක මේ කට්ටියට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න ඕන හින්දා හාල් මැස්සන් මේ මැෂින් වලින් වේලලා ඒ කියන්නේ පිරිසිදුව කරලා දෙන්න ඕන හින්දා සාමාන්‍යයෙන් ඔය කරෝල කරන අය මේ කරන්නේ ගොඩක් ඒ කියන්නේ අපිට දැන් තියාගන්න බෑ කියලා හිතෙන ඒ කියන්නේ කල්ලිකුත් ඒකන එන මේ දේවල් තමයි කරෝල විදියට පත් කරන්නේ. ඒ නමුත් මම බැලුවේ අර එතකොට සාමාන්‍යයෙන් ඕවා වේලන්නේ වුණත් පාරවල් වල ඔය වැලිය යන කුණු දූවිලි ඒ වගේ විස බීජ ගොඩක් එකතු වෙනවා මේ යාලා වේලන විදියට. නමුත් මම බැලුවේ මේවා පිළිසිදුව කොහොමද දෙන්නේ කියලා. ඒකින්ද මම මුලින්ම හාල් මැස්සෝ එක පටන් ගත්තා. මේ මං උදේම ගිහිල්ලා බෝට් වලින් අලුත් මාළු අරගෙන ඒවා ගෙනල්ලා ගෙදර හොඳට හොදලා කරලා ඒවල තියෙන ජරාව මඩ ඒවා සේරම යවලා මේ මැෂින් වලින් තමයි වේලන්නේ. ඒ වේලනකොට සාමාන්‍ය ඒවල තියෙන අර ගුණාත්මක භාවය මේ රසය වුණත් වැඩි. ඒක නිසා මං ඒ විදිහට තමයි කට්ටියට දෙන්නේ. ඉතින් ඒ වගේම ඔබගේ තව නිෂ්පාදන දෙකක් තියෙනවා. එකම නිෂ්පාදනය දෙවිදියකට හදලා. ඒ කියන්නේ බෙලි පවුඩර් එකක් වගේම බෙලි තේ එකක් තියෙනවා. ඉතින් කොහොමද මේ බෙලි පවුඩර් එක බෙලි තේ එක වගේම එකෙන් තියෙන ගුණාත්මක
බව මොකක්ද කියලා අපිත් එක්ක පොඩ්ඩක් කියන්න. ඇත්තටම මේ බෙලි කියන පළතුර ගොඩක් අය කණ්ඩ ආසයි. නමුත් ඒක අර මේ කණ්ඩ තියෙන්නේ ඒක වාරයකට පමණයි. හැමදාම කණ්ඩ නැහැනේ. එතකොට අර සමහර ගස්වල බෙලි ගොඩාක් වැටිලා යනවා. ගෙදර කට්ටියට ඒක ගානකුත් නැහැ. ගොඩාක් නාස්ති වෙනවා. ඒක මම බැලුවේ මේ අපිට දැන් තියෙන කාලේට කොහොමත් කරනවනේ. ඇති කාලේට ප්‍රයෝජනයක් ගන්න විදිහට මම කල්පනා කරලා ඊට පස්සේ මම හිතුවා මේක මේ විදිහට බීම එකක් විදිහට හදන්න පුළුවන් නම් හොඳයි කියලා. ඊට පස්සේ තමයි මම ඒක බෙලි ගෙනල්ලා ඉවරලා මදේ අරගෙන ඉවරලා ඒක වේලලා කිසිම දෙයක් දාලා නැහැ. ස්වාභාවික බෙලි ගෙනල්ලා මේ ඒක පවුඩර් කරලා බීම එකක් විදිහට නිෂ්පාදනය කරා. ඒක කරපුවම අර ඒකේ දැන් අපි මදේනේ ගන්නෙ. ඒකේ අර කට්ට අපත යනවනේ. ඒකින්ද අපි ඒකත් මේ බලලා ඉවරලා ඒකත් හොඳට හොදලා සුද්ධ කරලා ඒකත් පවුඩරයක් කරලා ඒක තේ එකක් විදිහට අපි හදලා දැන්. ඉතින් දැන් අපි බෙලි ගෙඩි අරගෙන කනවා වගේම දැන් මේ නිෂ්පාදනයේ ඒ රසම ඒ විදියටම තියෙනවද? අනිවාර්යයෙන්ම. මොකද ඒක මේ අපි අර ස්වාභාවික ඉදිනු බෙලි ගෙනල්ලානේ අපි ඒක පළලා මේවා කරලා කිසිම දෙයක් මේවා කරලා නැති හින්දා ඒක හදපුවම සාමාන්‍යයෙන් අර කන බෙලි එක අපි ජූස් හදලා බොන්නේ ඒ වගේම තියෙනවා. ඔබගේ මේ රකිත එකෝ ප්‍රොඩක්ට්ස් වල තියෙන ඔක්කොම නිෂ්පාදන කොපමණ ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම මොනවද මේ තියෙන නිෂ්පාදන? අපේ කොළ ಜಾති තියෙනවා තේ විදියට බොන්න පුළුවන්. ඒක මේ කොළ කැඳ හදාගන්නත් පුළුවන්. මුරුංගා, ගොටු කොළ, වැල් පෙනෙල, පොල් පලා, කරපිංචා ඒ වගේ පවුඩර් ಜಾති තියෙනවා. ඒවත් අපි මේ ගිහිල්ලා අමුද්‍රව්‍ය හොයාගෙන ඇවිල්ලා මේ කියන්නේ පිටින් කාගෙන්වත් ගන්නව නෙමෙයි. අපිම ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා හොඳට චෝදලා කරලා ඒවා ඒ විදියට විජලනය කරලා තමයි පවුඩර් කරලා හදලා තියෙන්නේ. තව අපේ තියෙනවා කොස් තියෙනවා, දෙල් තියෙනවා, පොලොස් තියෙනවා, කොහිල තියෙනවා. ඒවත් අපි ගිහිල්ලා තැන් තැන් වලින් හොයාගෙන ඇවිල්ලා ඒවා ඒ විදිහට මේ සුද්ධ කරලා හොඳට පිරිසිදු කරලා වේලලා තියෙන්නේ. කාට හරි දැන් මේකක් හදා ගන්න ඕන නම් උණු වතුර ටිකක් දාපු ගමන් නැවතත් අර විදිහටම දෙල් නම් ඒ විදිහටම දෙල් එක එනවා. ඒ විදිහටම උයා ගන්න පුළුවන්. ඒ වගේම තව අපේ මේ කුළුබඩු වර්ගත් තියෙනවා. අපි මේවත් මේ හොඳ මිරිස් කහ ඒවා ගෙනල්ලා මැෂින් වලින් වේලලා කරලා එහෙම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔබ මේ විදිහේ විජලන ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් තවත් බලාගෙන ඉන්න කෙනෙක්ට මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතෙනවා නම් මොකක්ද එයාලට කියන්න දෙන්නේ ඔබට? එයාලට කියන්න තියෙන්නේ මේ වගේ මොකක් හරි දෙයක් කරද්දී ලාභෙම බලන්න එපා. දෙන අයට හොඳ දෙයක් දෙන්න. එතකොට අපිටත් ප්‍රතිඵලයක් තියෙයි. මොකද අර මේ ලාභේ බලාගෙන හැමදේම නිකන් හොඳ නැති දේවල් මේවා කර කර දෙන්න ගියොත් අන්තිමට අර කරගෙන යන එක්කෙනාටත් කරගන්න බැරි තත්ත්වයක් එනවා. මොකද මේ කරන දේ හරියට කරන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් රකිත මහත්මයා ඔබගේ මේ නිෂ්පාදනවල විශේෂ පැකින් වර්ගයක් තියෙනවා. ඒ වගේම තවත් එකක් තියෙනවා මේ වගේ මේ හාල්මැස්ස කුඩුවේගේ පාට ඒ වගේම විශේෂයි. ඉතින් කොහොමද මේ පැකින් වර්ගය වගේම මේ පාට ඒ වගේ දේවල් කොහොමද හරියට ලස්සනට ගන්නෙ? ඒක මේ සාමාන්‍ය හාල්මැස්සු කියන එක අපි අර මේ බාගෙට නෙමෙයි වේලලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳට වේලලා තියෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් අර අපෙන් එළියට යද්දී ඒක කුරිය එකෙන් අර පිටරට උනත් යද්දී ඕක මේ පොඩ්ඩක් කැඩෙනවා. අනිත් එක ටිකක් කල් තියා ගන්න අමාරු වෙනවා. ඒක නිසා තමයි අපි ওই විදිහට වැකුම් පැක් කරලා යවන්නේ. එතකොට හාල්මැස්සු ලැබෙන කස්ටමර්ට ඒ විදිහටම තියෙනවා. ඒ වගේම මේ හාල්මැස්සු පවුඩර් එක ගත්තොත් සාමාන්‍යයෙන් පොඩි ළමයින්ට කැල්සියම් ඕන නිසා ඔය හාල්මැස්සු පවුඩර් එක ගොඩක් යූස් කරනවා. ඕකේ සාමාන්‍යයෙන් අපි දැන් ගෙදර හදා ගන්නවා නම් හාල්මැස්සු පවුඩර් එක ඕක හාල්මැස්සු ගෙනල්ලා මේ අල්ලා කරලා ඒ තව්වෙනේ වේලන්න ඕන. අවුවේ වේලන්න ඕන. අනිත් එක ඕක කුඩු කරන්න නම් කබලේ බදින්න ඕන. ඒ වගේම කරපුවම ඕකේ සාමාන්‍යයෙන් තිත්ත ගතියක් එනවා. අනිත් එක මේ ආයෙ විස බීජ එකතු වෙනවනේ. දැන් එහෙම නැහැ. අපි ඕක හොඳ හාල්මැස්සු ගෙනල්ලා අර විදිහටම හොදලා මැෂින් වල වේලා ලුණු නැතුව තියෙන ඕකේ පොඩි ළමයින්ට ඉඳලා ඊට පස්සේ තමයි අපි ඕක පවුඩර් කරලා ඔය විදිහට හදලා තියෙන්නේ. ඕක හරිම සුවඳයි. ඒ ගුණාත්මක පැත්තත් වැඩි. ඉතින් ඔබගේ මේ නිෂ්පාදන වලට තියෙන පාරිභෝගික ප්‍රතිචාර කොහොමද? ඇත්තටම හොඳයි. මිස් අපෙන් සාමාන්‍යයෙන් අර මුලින් ගන්න අය බය වුණා. මොකද අර තියෙන අරගෙන ගොඩක් අය හොඳ නැති ප්‍රොඩක්ට්ස් අරගෙන තියෙනවනේ. ඒ අය හින්දා ඊට පස්සේ කොහොම හරි අපෙන් දැන් මේවා එකක් දෙයක් ගත්තට පස්සේ යාලා දැන් ඒවා ඉවරෙද්දී ආයෙ අපෙන් ඕඩර් දාන්න පැත්තට අපි සාමාන්‍යයෙන් හැදිලා තියෙනවා. ඔබගේ මේ ව්‍යාපාරය ලියාපදිංචි කරලාද තියෙන්නේ? ඔව් මිස් අපි මේ පාලි සභාවේ මේක රෙජිස්ටර් කරලා දෙනවා. ඉතින් මේ නිෂ්පාදන පෙර දිහා බැලුවම අපිට පේනවා දෙල් තියෙනවා, කොස් තියෙනවා, පොලොස් තියෙනවා, කොහිල තියෙනවා. ඉතින්
මේ වගේ තියෙන පාට ඒ විදියටම අරගෙන තියෙනවා. ඉතින් කොහොමද ඔබ මේ පාට ඒ විදියටම ගන්න, ඒ වගේම මේකේ තියෙන පෝෂණ ගුණය ඒ විදියටම ගන්න මේ වගේ නිෂ්පාදනයක් කරන්නේ? ඔව් මිස්, ඒක සාමාන්‍යයෙන් අපි දැන් අර මේ පොත් පැකට් එක ගත්තොත් මිස් මේකේ පොත් වල තියෙන ඕන කහ පාටම මේකේ තියෙනවනේ. ඒ නැවුම් බව තියෙනවනේ. ඒ කියන්නේ මිස් මේක සාමාන්‍යයෙන් අපි අර අවුවේ වේලුවොත් එහෙම වෙන්නේ මේකේ පාට පිච්චිලා සාමාන්‍යයෙන් මේ කලර් එක එන්නේ. ඒක මිස් මේ අපි සාමාන්‍ය මේව අරගෙන හොඳට පිරිසිදු කරලා මේක වේලන්නේ අපි මැෂින් එකේ යම් කිසි උෂ්ණත්ව ප්‍රමාණයකට තමයි වේලන්නේ. ඒ වේලපුවා මේකේ අයින් වෙන්නේ මේ අර වතුර වගේ ගතිය විතරයි. ඒ අයින් වුණාම මේකේ අර තියෙන කලර් එක ඔහොමම හිටිනවා. ඒකේ අර තියෙන ලස්සන පාට ඔහොමම හිටින්න එතකොට වේලෙනවා. ඒ වගේම පෝෂණ ගුණය? ඔව් ඒකත් කොහොමත් මිස් මේ අර මේවල විනාශ වෙන්නේ නැහැ. මැෂින් වලින් වේලද්දී පෝෂණ ගුණය සාමාන්‍ය ඔහොමම හිටිනවා. අයිරු රශ්මියට සාමාන්‍ය විනාශ වෙනවා මේ පෝෂණ ගුණයන්. අර මැෂින් වල අපි එකම උෂ්ණත්වයකට දීලා වේලන හින්දා ඒ පෝෂණ ගුණයන් ඕමම හිටිනවා. දැන් ඔබගේ මේ නිෂ්පාදන පෙළ දිහා අපේ මේ පාරිභෝගිකයෙක් බලාගෙන ඉඳලා ඔබගේ මේ නිෂ්පාදන ගන්න ඔබ කොහොමද සම්බන්ධ කරගන්නේ? අපේ පේජ් එකක් තියෙනවා රකිදෙක්කෝ ප්‍රොඩක්ට් කියලා. අපේ WhatsApp නම්බරේ තියෙනවා 072 28 430 කියන නම්බරේට මැසේජ් එකක් දාපුවම අපිට මේ ප්‍රොඩක්ට් පිළිබඳව එයා දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. අපි TikTok එකෙත් අපිට මැසේජ් කරන්න පුළුවන්. ඉතින් දැන් බලාගෙන ඉන්නේ මේ දේශීය පාරිභෝගිකයෙක් පමණක්ම නොවේ. අපේ විදේශීය පාරිභෝගිකයෝ පවා මේක බලාගෙන ඉන්න කෙනෙක් නම් කොහොමද ඒත් ඔබව සම්බන්ධ කරගන්නේ? ඔව් මිස්, අපි දැන් මේ වෙද්දී ඉතාලිය, සයිප්‍රස්, UK වලට එහෙම ඕඩර්ස් යවනවා. එයාලත් මේ අපේ ගොඩක් ඔය පේජ් එකෙන් තමයි දැකලා අපිට කතා කරේ. ඒ වලින් අපි මේ දැන් මේ වෙද්දී රටවල් 3කට වගේ ප්‍රොඩක්ට් යවනවා. එයාලටත් මේ අපිට ඕඩර් දාන්න ඕන නම් අපේ රකිදෙක්කෝ ප්‍රොඩක්ට් කියන පේජ් එකට ගිහිල්ලා අපිට ඕඩර් එකක් බාර දෙන්න පුළුවන්. අපේ මේ ප්‍රොඩක්ට් ඔයාලට ගන්න ඕන නම් අපේ WhatsApp නම්බරේට මැසේජ් එකක් දාන්න. එතකොට අපි ඔයාලට ඒක ගෙදරටම ඩෙලිවරි කරලා දෙනවා. ඒ වගේම ඔබගේ මේ ව්‍යාපාරයේ ඉදිරි අනාගත සැලසුම් ඇති. ඉදිරි අනාගත බලාපොරොත්තු ඇති. ඉතින් මොනවද ඒ බලාපොරොත්තු? ඔව් මිස්, ඇත්තටම මේවල අපි මේ මගේ තාම ප්‍රොඩක්ට් පොඩ්ඩයි තියෙන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා මේ වගේ මේ කෙනෙක් හදාගන්න පුළුවන් විදියට හදන්න පුළුවන්. මම ගොඩක් මේ කරන්න බලන් ඉන්නේ මේ කරවල පැත්ත. මොකද අර ගුණාත්මක වුණත් ගොඩක් අය කණ්ඩ බය තියෙනවා. අර කිමිකල් ಜಾති හිංසායි දූවිලි අර කුණු ඒ වගේ තියෙන නිසායි මේ ගොඩක් අය මේ කරවල කියන පැත්ත කණ්ඩ බයයි. ඉතින් මම ගොඩක් උත්සාහ කරන්නේ අර ඒ කරවල කියන පැත්ත හොඳ මාළු ගෙනල්ලා එහෙම නිෂ්පාදනය කරලා පාරිභෝගිකයට හොඳ දෙයක් දෙන්න. ඉස්සරහට තව කරවල ಜಾති මම කරගෙන යනවා. දැනට මම කරවල ಜಾති 2-3ක් විතර තමයි කරන්නේ. මඩු කරවල, සෙප්පලි, හාල් මැස්ස වගේ. ඉතින් ඔබගේ මේ තියෙන මේ හාල් මැස්සෝ එකේ කඩේ අපි ගන්න තියෙන හාල් මැස්සෝ එකේ වෙනස මොකක්ද? වෙනස කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ කඩේ ගන්න තියෙන පිටරටින් ගෙන්නපු හාල් මැස්සෝ තියෙනවානේ. ඒවල සාමාන්‍යයෙන් කොහොමද කිමිකල් ගහලා තමයි තියෙන්නේ. දැන් අපි කඩෙන් ගත්තොත් ගෙනල්ලා හාල් මැස්සෝක් හැදුවොත් අනිවාර්යෙන් කද්දි වැලි ඔය වගේ දේවල් තියෙනවා. මොකද ඒවල මේ පාරවල් වල එහෙමනේ වේලන්නේ, වැලි වල එහෙමනේ. නමුත් අපේ වල අපි ගෙනල්ලා පිරිසිදු කරලා අලුත් මාළු නිසා ගොඩක් පිරිසිදුයි. ඒ වගේම රසය වුණ ගුණාත්මක පැත්තමත් වැඩි නිසා හොඳ ප්‍රොඩක්ට් එකක් ඉතින් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඔබ මේ රකිත එකෝ ප්‍රොඩක්ට්ස් කියන ව්‍යාපාරය මේ තරම් දුරට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔබගේ පිටිපස්සෙන් ඉඳගෙන ගොඩාක් දෙනෙක් ඔබට උදව් කරන්න ඇති. ඉතින් දැන් ඔබට අවස්ථාව තියෙනවා යාලට ස්තුතිවන්ත වෙන්න. ඔව් මිස්, මේකේ ගොඩක්ම මට උදව් කරන්නේ ඇත්තටම මගේ වයිෆ්. එයා තමයි මගේ මේ පස්සෙන් ඉඳගෙන මේ හැම දෙයකටම ලොකු උදව්වක් දෙන්නේ. තව ඉතින් මගේ නෑදෑයෝ ඉන්න කට්ටිය උදව් කරනවා. ඒ හැමෝගෙම උදව්වෙන් තමයි මේ ව්‍යාපාරය මම මේ විදි කරගෙන යන්නේ. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ රකිත එකෝ ප්‍රොඩක්ට් ආයතනයේ රකිත මහත්මයා. ඉතින් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් තවත් දවසක මේ වගේ තවත් අලුත් වැඩසටහනකින් හම්බ වෙමු. අපේ බටපොල TV YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ස්තුතියි.